අපේ ඩිප්ලෝමා කෝස් එක කරන ළමයිට අසයින්මන්ට් එකක් දාලා තිබ්බ දැක්කද? ඉතින් අසයින්මන්ට් එකක් සබ්මිට් කරන්නේ කොහොමද කියලා අපේ කලින් ආපු ළමයි දන්නවා. හැබැයි මේ ළඟදී ගොඩාක් ළමයි රෙජිස්ටර් වුණා ඩිප්ලෝමා කෝස් එකට. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එකක් කරන්නේ කොහොමද හරියට ඔයාගේ අසයින්මන්ට් එක සබ්මිට් කරන්නේ කියලා. අපේ වෙබ්සයිට් එකට මුලින්ම යන්න ඕනේ. ගියාට පස්සේ තියෙනවා EWA 365. ඒකට නෙවෙයි යන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා talk to Anjana. නෑ ඒකටත් නෙවෙයි ළමයි යන්න ඕනේ. login. login තමයි යන්න ඕනේ. already ඔයාට දැන් තියෙනවනේ ප්‍රොෆයිල් එකක් වෙබ්සයිට් එකේ. login ගියාට පස්සේ email එක password එක දානවා. ඊට පස්සේ යන්න පුළුවන්. හරි. දැන් ගියාට පස්සේ දැන් මෙතන තියෙනවා ළමයෙක්ගේ ප්‍රොෆයිල් එකක්. එතකොට මේ ළමයා ඉන්නේ ඩිප්ලෝමා 5 අද ක්ලාස් එක තියෙන නිසා තමයි මේ අද ක්ලාස් එකේ ලින්ක් එකක් පේන්නේ ළමයාට. ඊට පස්සේ මෙහෙම ගියාම රෙකෝඩින්ග්ස් තියනවා. ඉතින් රෙකෝඩින්ග්ස් දැනට 17ක් පේනවා. ඉතින් මේ ටික ඕන වෙලාවක බලන්න පුළුවන් නැවත. හරි. ඊට පස්සේ අපි දැන් බලමු කොතනද අසයින්මන්ට් එක තියෙන්නේ කියලා. මෙන්න යටම තියෙනවා අසයින්මන්ට් එක දැක්කද? දැන් මේ ළමයාගේ තියෙනවා not submitted. ඒ කියන්නේ තාම සබ්මිට් කරලා නැහැ අසයින්මන්ට් එක. අදනේ මම අසයින්මන්ට් එක දැම්මේ. කවුරුවත් තාම සබ්මිට් කරලා නැහැ. දැන් බලන්න view assignment යන්න. දාලා තියෙනවා මෙතන තියෙන writing assignment එක. topic එක තියෙනවා my dream job කියලා. එතකොට objective එක instructions මේ හැම දෙයක්ම ළමයි දීලා තියෙනවා. මෙතන ඩෙඩ්ලයින් එක තියෙන්නේ මැයි 15. මැයි 15ට කලින් ඔයාලා ඔයාගේ අසයින්මන්ට් එක සබ්මිට් කරන්න ඕනි. හොඳට මතක තියාගන්න මෙතනක් තියෙනවා write in your own words. ඔයාගේ වචන වලින් තමයි අසයින්මන්ට් එක ලියන්න ඕනි. ඔයා ඒක Google කරලා තිබ්බොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා සබ්මිට් කරන තැන. මෙතන තමයි ඔයාලට PDF එකක් විදිහට නැත්නම් ඔයාලට ෆොටෝ එකක් විදිහට ඔයාලට මේක සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් තව මොනවා හරි ගැටලු දැනගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මගේ ඇසිස්ටන්ට් කෝල් එකක් ගන්න. ඔයාලා හැමෝම ළඟ තියෙනවා නම්බර් එක කෝල් එකක් අරගෙන ඔයාට තියෙන ගැටලු අහන්න පුළුවන්.